හොඳයි. ඔගොල්ලෝ කවුරුත් දැකලා ඇති මෙන්න මේ වගේ කරෝසල් පෝස්ට් ඕගොල්ලන්ගේ Facebook ෆීඩ් එකේ යනවා ස්පොන්සර්ඩ් ඇඩ්ස් විදියට. ඉතින් ගොඩක් අය හිතන්නේ මේ කරෝසල් ඇඩ්ස් රන් කරනවා. මොකද කරෝසල් ඇඩ් එකක් කියන්නේ ගොඩාක් එන්ගේජ්මන්ට් එක ඒ වගේම ගොඩාක් සේල්ස් කන්වර්ෂන් වලට ඉතාම ප්‍රයෝජනවත් වෙන ඇඩ් ෆෝර්ම් එකක් පෝස්ට් ෆෝමැට් එකක්. ඉතින් මේක අපි ගොඩක් දුරට දකිනවා මම ඉස්සර සඳහන් කරා වගේ ස්පොන්සර්ඩ් පෝස්ට් විදිය තමයි අපි හැම වෙලෙම දකින්නේ. නමුත් මම අද දන්න සිංහල බිස්නස් YouTube වීඩියෝ සීරීස් එකෙන් ඕගොල්ලන්ට කියලා දෙනවා මේ කරෝසල් පෝස්ට් කොහොමද ඕගොල්ලෝ බූස්ට් එකක් නොකර මේක ස්පොන්සර්ඩ් ඇඩ් එකක් රන් නොකර කොහොමද ඔයාගේ පේජ් එකේ මේක හදාගන්නේ කියලා. මේක ඊටම පහසු වැඩක්. ඉතින් මමත් මේක ඉගෙන ගත්තා. ඉතින් මම තීරණය කරා ඕගොල්ලන්ට මේක ඔයාගේ බිස්නස් එකට පාවිච්චි කරන්න පුළුවන් වෙන විදිහට මේක ගැන සම්බන්ධව ඔයාලට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. එතකොට ඔයාලට පුළුවන් ඔයාගේ බිස්නස් එකේ අදාළ පෝස්ට් රන් කරන්න කිසිම විදිහකින් වියදමක් නොකර. ඉතින් මේක මම ඉස්සර සඳහන් කරා වගේ ඊටම පහසු කටයුත්තක් විදිහට තියෙනවා. ඉතින් මුලින්ම මේක අපි කරනකොට වැදගත්ම වෙන දේ තමයි ඔයාගේ Facebook page එකට අපි මුලින්ම යන්න ඕනේ. එතකොට මේ page එකට ගියාම ඔයාගේ මේ අවශ්‍ය කටයුත්ත කොහොමද කරන්න කියන එක දැනගන්න පුළුවන්. ඉතින් මුලින්ම මේකට අපි Meta Business Suite එක ක්ලික් කරන්න ඕනේ. ඔයා මෙතන මේ තියෙන drop down එකේ මේ Meta Business Suite එක ක්ලික් කරාට පස්සේ ඔයා යනවා Meta Business Suite එකට. Meta Business Suite එකට ගියාම අපිට මෙතනින් මේ වැඩේ කරන්න බෑ. මේකට අනිවාර්යයෙන්ම ඔයා යන්න ඕනේ ඔයාගේ Ad Manager account එකට. Ad Manager account එකට යනවා නම් මෙතනින් මුලින්ම all tools කියන ඔයාගේ වම් අත පැත්තේ තියෙන මේ all tools කියන ටැබ් එක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාට පස්සේ ඔයාව ඩිරෙක්ට් වෙනවා මෙන්න මේ page එකට. මේකේ තියෙනවා එක එක ටැබ්ස් කීපයක් සහ icons links කීපයක්. මේකේ ඔයා යන්න ඕනේ අනිවාර්යයෙන්ම Ads Manager කියන account. ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරා පස්සේ ඔයා වෙනම page එකකට යනවා මේ Ads Manager account එක open කරන්න. ඉතින් මේ Ads Manager එක load වෙනකන් අපි පොඩ්ඩක් ඉමු. මේක load වුණාට පස්සේ ඔයාට මෙන්න මෙහෙම ඉන්ටර්ෆේස් එක හම්බ වෙනවා. මම හිතන කොට දෙන්නේ ඕගොල්ලන්ගේ Ads Manager account එක සම්බන්ධයෙන් අවබෝධයක් ඇති. ඉතින් එතනදී ඔයා යන්න ඕනේ create කියන ටැබ් එක ක්ලික් කරන්න ඕනේ. මේ create කියන ටැබ් එක ක්ලික් කරාම ඔයාව ඩිරෙක්ට් වෙනවා මෙන්න මේ දැන් මේක ලෝඩ් වුණාට පස්සේ මෙන්න මේ page එකට. page එක පොඩි වෙලාවක් යයි මේක ලෝඩ් වුණා. හරි. දැන් මෙන්න මේ විදිහට campaign objectives කියලා මෙන්න මේ කොටසට එනවා. මේකේ තියෙන awareness, traffic, engagement, leads, ad promotions සහ sales කියන මේ objectives 6. ඔයාට carousel post එකක් හදනවා නම් අනිවාර්යයෙන්ම engagement කියන objective එක select කරන්න වෙනවා. එතකොට තමයි ඔයාට මේක කරන්න ගොඩක් දුරට පහසු වෙන්නේ. එතකොට ඔයා මේ engagement කියන එක click කරාට පස්සේ ඔයා මෙතනින් මේක continue කරන්න ඕනේ. continue කරාට පස්සේ ආයෙ ඔයාව මේ වගේ tab එකකට මේ වගේ page එකකට ඔයාව ගෙනියන මේක පෙන්නනවා choose a campaign setup. මේක කිසිම විදිහකින් මේ tailored message campaign කියන එක select කරන්න බෑ. එතකොට ඔයා යන්න ඕනේ manual engagement campaign කියන එක. එතකොට ඔයාට manually තමයි මේක ඔක්කොම setup කරගන්න ඔයාට හැකියාව තියෙන්නේ. මොකද වෙන ක්‍රමයකින් මේක setup කරන්න බෑ. ඉතින් අපි continue command එක දුන්නාට පස්සේ ඔයා ගෙනියනවා මේ new engagement ad campaign මේ page එකට. මේකේ ඔයාට කැමති නමක් දෙන්න පුළුවන්. මම මේකේ දානවා sample කියලා. මේ කට්ටියගේ පහසුතාවක. එතකොට ඔයා මෙතනදී කිසිම දෙයක change එකක් කරන්න ඕනේ. මොකද අපි මේකට boosting budget එකක් මුකුත් add කරන්නේ නැති නිසා ඔයාට තියෙන්නේ මේ තියෙන settings ඒ විදිහටම තියලා නමුත් ඔයාට අඳුරා ගන්න පහසු වෙන මොකක් හරි මේකට නමක් දාන්න ඕන. මම මේකට sample ad set කියලා මම දානවා. එතකොට sample ad set කියලා දැම්මම අඳුරගන්න හැකියාව ලැබෙනවා. ඊට පස්සේ ඔයා යන්න ඕනේ මෙතන next එකට. next එකට ගියාට පස්සෙත් මෙතනත් ලොකු වෙනස්කම් මුකුත් කරන්න දෙයක් නැහැ. මේක load වුණාට පස්සේ මේකෙත් ඔයාලට sample එකක් විදිහට ඔයාලට දාන්න පුළුවන් sample ad කියලා. ඊට පස්සේ මෙතන පල්ලෙහාට යන්න ඕනේ මේකේ messaging destination එක මොකක්ද කියලා. එතකොට දැන් මේකේ තියෙනවා Facebook page එක මොකක්ද කියලා. එතකොට ඔයා මේකේ Facebook page එක ඔයාලට කැමති ඔයාගේ තියෙන pages ඔයාලට මේකට select කරන්න පුළුවන්.
එතකොට මේක ඔටෝමැටික් ඩෙස්ටිනේෂන් මොකද කොතනින්ද ඔයාව මේ මැසේජ් එකක් දානවා නේ කියන්නේ මේවත් එක එන්ගේජ් වෙනවා නම් කස්ටමර්ස් කොයි විදිහටද ඉමීඩියට්ලි ඒක ඔටෝමැටිකලිම ඇවිල්ලා තියෙනවා. එතකොට මෙතනත් ලොකු වෙනස්කම් මුකුත් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයා මේ කරෝසල් පෝස්ට් එක හදනකොට. එතකොට බජට් ඔක්කොම හැමදේම තිබ්බත් කිසිම විදිහකින් කරන්න අවශ්‍යතාවය නැහැ. මම ඉස්සෙල්ලා සඳහන් කරා වගේ ඔයා මේක නිකන් පේජ් එකේ පෝස්ට් කරනවා විතරයි. ඊට පස්සේ ආයෙ මේකේ නෙක්ස්ට් එකට යන්න ඕනේ. නෙක්ස්ට් එකට ගියාට පස්සේ තමයි වැදගත්ම කොටස තියෙන්නේ. එතකොට මෙතනත් අපි ආයෙ සාම්පල් කියලා දාගන්න. එතකොට ඔයාලට මේක වගේ අනිත් රන් වෙන ඇඩ්ස් එක පැටලෙන්නේ නැහැ. ඊට පස්සේ මෙතන දැන් ඇඩ් සෙටප් එක තියෙනවා. ඇඩ් සෙටප් එකේදී මෙන්න මෙතන ඔයාලට පේනවා කරෝසල් කියලා කොටසක්. මේ ෆෝමැට්ස් වල කරෝසල් කියන එක. ඔයා කරෝසල් කියන එක සිලෙක්ට් කරන්න ඕනේ. කරෝසල් සිලෙක්ට් කරාට පස්සේ ඔයාට මෙතන කරෝසල් කාඩ්ස් ඒ කියන ආර්ට් වර්ක්ස් ඔයාට කැමති ඔයාගේ තියෙන පරණ ආර්ට් වර්ක්ස් හරි වෙන තියෙන ආර්ට් වර්ක් එකක් හරි අලුතෙන් ආර්ට් වර්ක් එකක් හදනවා නම් ඔයාට මේක මේ කරන්න පුළුවන්. එතකොට මේකේ තියෙනවා up to 10 cards වෙනකන් ඔයාට මේකේ ඇඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට තියෙන්නේ ඇඩ් කාඩ් කියන එකට ගිහිල්ලා මේකේ ඇඩ් ඉමේජ් කාඩ්ස්ද නැත්නම් වීඩියෝ කාඩ්ස්. ඒ කියන්නේ ඔයාට වීඩියෝස් උත් අප්ලෝඩ් කරන්න පුළුවන් නැත්නම් ඉමේජස් අප්ලෝඩ් කරන්න පුළුවන්. අපි මේ විදිහට මේක ක්ලික් කරනවා. ඉමේජස් වලට තමයි අපි මේක යන්නේ. ඉමේජස් වලට ගියාම ඔයාගේ මේ පරණ පෝස්ට් එහෙම තියෙනවා නම් ඔයාට ඒව පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් ඔයාට අලුතෙන් පෝස්ට් අප්ලෝඩ් කරන්න පුළුවන්. ඉතින් මම මේක එක්සැම්පල් එකක් විදිහට මම මේක අප්ලෝඩ්ස් කියන එකට යනවා. අප්ලෝඩ්ස් වලට ගියාම මම මෙතනින් ඉමේජස් කීපයක් සිලෙක්ට් කරගන්නවා. මේ ඉමේජස් එම අප්ලෝඩ් වෙනවට පස්සේ ඔයාට ඊට පස්සේ මේක පාවිච්චි කරන්න පුළුවන්. මම මේ ස්ටෙප් එකත් ඔයාලට දැන් කියන්නම්. දැන් එතකොට මේ ඉමේජස් ටික ලෝඩ් වුණාට පස්සේ ඔයාට ඊට අමතරව ඔයාගේ මේ තියෙන සාම්පල් ඉමේජස් මේවත් පාවිච්චි කරන්න පුළුවන්. ඔයාගේ මේ වැඩවලට. ඉතින් මේ දැන් ඉමේජ් එකක් අප්ලෝඩ් වෙලා තියෙනවා. අපි ඊළඟ ඉමේජ් එක දාමු. මොකද අනිවාර්යයෙන්ම කරෝසල් එකක් හදනවා නම් ඉමේජස් දෙකකට වඩා අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. නැත්නම් ඒ පෝස්ට් එක හදන්න බෑ. ඒ කියන්නේ කරෝසල් පෝස්ට් එක වට හදන්න විදිහක් නැහැ. ඉමේජ් කාඩ්ස් දෙකකට වඩා නැත්තම් මැක්සිමම් 10යි මිනිමම් 2යි. මේ දෙක දාලා ඉවරලා ඔයාට ඇඩ් එක හදන්න හැකියාව ලැබෙනවා. දැන් මේක තාම පොඩ්ඩක් ලෝඩ් වෙනවා. හරි. දැන් මේ අප්ලෝඩ් කරපු ඉමේජස් දෙක දැන් තියෙනවා. ඔයාට තව මොන හරි ඉමේජ් එකක් ඇඩ් කරන්න ඕන නම් මෙතනට ඔයාගේ පරණ ප්‍රීවියස් ඉමේජස් බලලා එතනින් ඇඩ් කරන්න පුළුවන්. දැන්ට මම මේක සාම්පල් එකක් විදිහට කරන නිසා මම ඔයාලට පෙන්නනවා. ඊට පස්සේ මේකේ කන්ටිනියු කියන එක ක්ලික් කරන්න ඕනේ. කන්ටිනියු කියන එක ක්ලික් කරලා පස්සේ මේ පැත්ත ඔයාලට පේනවා ඔයා මේක මේ ඇඩ් එක පෝස්ට් එක බූස්ට් කරොත් ඒ කියන්නේ කරෝසල් පෝස්ට් එක බූස්ට් කරොත් මොන වගේ ෆෝමැට්ස් වලින්ද ඔයාට මේ ඇඩ් එක ඔයාගේ ටාගට් කරන ඔඩියන්ස් එකට බලන්න පුළුවන් වෙන්නේ කියලා. මේක ඔක්කොම ඇඩ් ෆෝමැට්ස් තියෙනවා. වීඩියෝස් විදිහට කන්වර්ට් වෙනවා, ස්ටෝරිස් විදිහට, වගේම පෝස්ට් විදිහට, ඒ වගේම Facebook සර්ච් ඇඩ්ස් විදිහට, මාකට් ප්ලේස් එකේ මේ හැම තැනකම කොයි විදිහට මේක ප්ලේස් වෙන්නේ කියන එක මේකේ පෙන්නනවා. ඊට පස්සේ ඔයාට මෙතන හෙඩ්ලයින්ස්. මේ හෙඩ්ලයින්ස් ඔයාට ඉමේජ් එක අනුව මාරු කරන්න පුළුවන්. දැන් මෙතන අපි මෙතන එඩිට් කියන ටැබ් එක මෙතන තියෙන පැන්සලක් වගේ එකක්. ඒක ක්ලික් කරාට පස්සේ ඔයාට පුළුවන් මේකට දාන්න ඔයාට කැමති දෙයක්. මේක අපි දානවා කමර්ෂල් බිල්ඩින් කියලා. කමර්ෂල් බිල්ඩින් කියලා දැම්මට පස්සේ ඔයාට ඒකට කැමති විදිහට ඔයාට ටෙක්ස්ට් එඩිට් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට මෙතන කැප්ෂන් එකක් දාන්න පුළුවන්. කැප්ෂන් එකක් දාලා ඔයාට කැමති ඩීටේල් එකක් මෙන්ෂන් කරලා මේකේ දාන්න පුළුවන්. ඒ කරාට පස්සේ දැන් ඔක්කොම ටික එඩිට් කරලා අවශ්‍ය දේවල් ටික දාලා තියෙන්නේ. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන දේ තමයි පබ්ලිෂ් කියන එක ක්ලික් කරන්න. ඒක පබ්ලිෂ් කියලා හිතුවම ඔයා එකපාරට බය මගෙන් දැන් බජට් එකක් යන්න පටන් ගනීද එහෙම කියන්නේ නැහැ. කිසිම දෙයක් බය වෙන්න එපා. මම මේ කියන ටික කරාම ඔයාට එහෙම කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් මේ පබ්ලිෂ් කියන එක දැන් ඔයා ක්ලික් කරන්න ඕනේ. පබ්ලිෂ් කියන ක්ලික් කරලා පස්සේ ආයෙත් ඔයාව කලින් තිබිච්ච අපි ඇඩ් එක ක්‍රියේට් කරනකොට ආපු පේජ් එකට එනවා.
ඊට පස්සේ ඔතනදී ඔයා කරන්න ඕන වැදගත්ම දේ තමයි කැම්පේන් කියන එකේ මෙන්න මෙතන තියෙන on off switch එක ඕෆ් කරන්න ඕනේ ක්ලික් කරලා. එතකොට මේ වගේ ග්‍රේ වලින් ඒක ඕෆ් වෙනවා. ඊට පස්සේ ඇඩ් සෙට් කියන එකත් ගිහිල්ලා මෙතන ඕෆ් කරන්න ඕනේ. මේ තුනම ඇඩ්ස් මේ කැම්පේන් එක, ඇඩ් සෙට් එක සහ ඇඩ්ස් කියන ඔක්කොම ස්විච් ඕෆ් කරන්න ඕනේ. හරි. දැන් ඊළඟ ස්ටෙප් එකට තමයි අපි දැන් යන්නේ. ඊළඟට වාට තියෙන ස්ටෙප් එක තමයි මෙතන ගිහිල්ලා ආයෙත් all tools කියන මේ ටැබ් එක ක්ලික් කරන්න ඕනේ. all tools ටැබ් එක ක්ලික් කරාට පස්සේ වාට මෙතන පල්ලෙහාට යනකොට පේනවා page post කියලා ටැබ් එකක්. මෙන්න මේ page post කියන ටැබ් එක ක්ලික් කරන්න. මේ page post කියන ටැබ් එක ක්ලික් කරාට පස්සේ මෙතන OTP එකක් ඔයා ඇඩ් කරන්න ඕනේ. ඒ OTP එක ඇඩ් කරාට පස්සේ ඔයාට ඉතුරු ටික දකින්න පුළුවන්. මම OTP එක ඇඩ් කරලා ඉවරලා ඊළඟ කොටසට මම එන්නම්. දැන් ඕගොල්ලන් මම OTP එක ඇඩ් කරාට පස්සේ මෙන්න මේ වගේ page එකකට ඕගොල්ලන්ව ගේනවා. දැන් ඔයා මුලින්ම බැලුවා මෙතන publish post කියන තැනක මේ post එක මොකුත් පෙන්වන්නේ නැහැ. හරිද? ඉතින් ඔයාගේ හදපු carousel post එක බලනවා add post කියන තැනට යන්න ඕනේ. එතන ක්ලික් කරාට පස්සේ ඔයාට මෙතන පෙන්නයි ඔයා මේ හදපු post එක. දැන් මෙතන තියෙනවා හදපු carousel එක. මේක ඔයාට ක්ලික් කරලා බලන්න පුළුවන්. එතකොට මෙතන preview එක පෙන්නනවා කොයි විදිහටද මේක හැදිලා තියෙන්නේ කියලා. එතකොට අර caption details දාලා ඔක්කොම details ටික දැම්මට පස්සේ ඒ හැදිලා තියෙන carousel post එක ඒ විදිහට තියෙනවා. ඉතින් ඔයාට මෙතනදී කරන්න පුළුවන් මේ carousel post එක දැම්මම ඔයාට දැම්මම publish කරන්න ඕන publish කරන්නත් පුළුවන්. එන ඔයාට වෙන දවසක මේක කරන්න ඕන නම් මේක schedule කරන්නත් පුළුවන්. නැත්තම් ඔයාට මේක අවශ්‍ය නැත්තම් මේක මෙතනින් delete කරලා දාන්න පුළුවන්. ඒ ඔක්කොම actions ටික මේකේ කරන්න පුළුවන්. අර මම ඉස්සෙල්ලා සඳහන් කරපු විදිහට ඒ steps ටික හරියට follow කරොත්. ඉතින් ඒක තමයි ගොඩාම වැදගත් වෙන දේ මේ carousel post එකක් බූස්ටිම් බජට් එකක් නැතුව මුදලක් වියදම් නොකර කරන්න. ඉතින් දන්න සිංහලෙන් බිස්නස් YouTube වීඩියෝ සීරීස් එකේ මම හිතනවා මේක ඔයගලන්ට ගොඩාක් වැදගත් වෙන වීඩියෝ එකක් වෙයි කියලා. මොකද carousel post කියන්නේ ඊටම වැදගත් දෙයක්. ඔයාගේ social media campaign එකක්, social media strategy එක හරියට execute කරනකොට. මේක අනිවාර්යෙන් boost කරොත් ඔයාලට ලොකු audience එකකට යන්න පුළුවන්. නමුත් ඔයාලට visibility maintain කරන්න මේ වගේ post එකක් හදන්න පුළුවන්. ඉතින් මේක මම හිතනවා ඔයගලන්ට ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක් වෙයි කියලා. ඉතින් දන්න සිංහල බිස්නස් YouTube වීඩියෝ සීරීස් එකත් එක්ක දිගටම රැඳී ඉන්න. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන දේ තමයි අපේ channel එක subscribe කරන්න, bell icon එක click කරන්න. තවත් මේ වගේ ඔයගලන්ට ගොඩක් වැදගත් වෙන වීඩියෝස් අපි ඉදිරියේදී තරගෙන. එහෙනම් ඔයගලන්ට සුබ දවසක්.